මේ ස්ප්‍රින්ග් එක තියෙන ඒවාට ස්නෝ කරනවා ආයිත්. මෙච්චර දවස් පායලා තිබුණේ දැන් ආයිත් ස්නෝ කරනවා. මම බලන් ඉන්නවා මේකට හොඳට වාට පෙනුණා. Thank you. මම නගිනවා බලන්න. ස්නෝ කරනවා වගේම හා ඉස්සරහින් තිබ්බනම් හරි. වතුර ගෑනෙනවනේ. වතුර ගෑනෙනවා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් අද මගේ channel එකට ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපි දැනට කැනඩාවේ නිව් බ්‍රවුන්ස්වික් ප්‍රොවින්ස් එකේ තමයි ජීවත් වෙන්නේ. මගේ හස්බන්ඩ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට සහ මම ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට තමයි කැනඩාවට අපි ආවේ. අප්‍රේල් month එකේ ස්නෝ කරනවා හොඳටම. ඉතින් අපිට දැන් අවුරුදු 1.5ක දුවෙක් ඉන්නවා. එයාගේ නම කේටි. කේටි ලියනගේ. ඉතින් මම ඔයාලට එයාව ඉස්සරහා vlogs වලදී පෙන්නන්නම්. ඉතින් අපි කැනඩාවට මුලින්ම ආවේ ඔන්ටාරියෝ කියන ප්‍රොවින්ස් එකේ ලන්ඩන් කියන සිටි එකට. අපි ළඟදී ප්‍රොවින්ස් චේන්ජ් කළ නිසා දැන් ජීවත් වෙන්නේ නිව් බ්‍රවුන්ස්වික් කියන ප්‍රොවින්ස් එකේ මොන්ටන් කියන සිටි එකේ. ඉතින් මේ ප්‍රොවින්ස් එක හරි ලස්සන ප්‍රොවින්ස් එකක්. ඔයාලට පෙන්වන්න ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් කවුරු හරි මගේ කැනඩා ඩේ vlog එක බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලන්න. ඉතින් ඉස්සරහට මේ ප්‍රොවින්ස් එකේ තියෙන ලස්සන දේවල් අපි එක්ස්ප්ලෝර් කරන්න හිතන් ඉන්නවා. ඒක නිසා මගේ channel එකත් subscribe කරලා තියාගන්න. නිව් බ්‍රවුන්ස්වික් වල වීඩියෝස් අප්ලෝඩ් කරන්න කලින් මම හිතුවා මගේ පරණ vlogs ටික අප්ලෝඩ් කරලා ඉන්න. මොකද අපි කේටිට කවදා හරි මෙමරි එකක් විදියට ඒක බලා ගන්න පුළුවන් නිසා. ඉතින් අද vlog එකෙන් අපි ලන්ඩන් ඉදිද්දී කේටිට පාස්පෝර්ට් එක හදන්න ගිය විදිය තමයි අරගෙන එන්න හිතුවේ. ඉතින් මේකත් අපිට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද ඔයාලා දන්නවනේ චූටි ළමෙක් එක්ක ෆොටෝස් ගහනවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් පාස්පෝර්ට් එකට ෆොටෝ එක ගනිද්දී හරිම අමාරු දෙයක් වුණා. අපි අපේ චූටි මැනිකට මාස 6න් තමයි යාගේ පාස්පෝර්ට් එක හදන්න ගියේ. ඉතින් කැනඩාවේ බබ් එකේ ඉපදිලා මේ ටයිම් එක ඇතුළතම පාස්පෝර්ට් එක හදන්න ඕන කියලා නියමයක් නැහැ. අපිට ඕන කාලෙකට පාස්පෝර්ට් එක හදා ගන්න පුළුවන්. වෙන කන්ට්‍රීස් වලට ට්‍රැවල් කරනවා නම් ඉක්මනට අපිට පාස්පෝර්ට් එක හදා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් අපේ අම්මා ඇවිත් ගිය නිසා කේටිට මෙච්චර ඉක්මනට පාස්පෝර්ට් එක හදන්න අපිට උවමනාවක් තිබුණේ නැහැ. ඒත් ඉතින් අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුන නිසා ඉතින් අපි ගියා. ඉතින් අලුත ඉපදෙන බබෙක්ට පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන්න ඕන මේන්ම ඩොකියුමන්ට් එක තමයි බර්ත් සර්ටිෆිකේට් එක. ඉතින් මෙහෙ බබාලගේ බර්ත් සර්ටිෆිකේට් එක ගන්න විදිය කිව්වොත් බබෙක් ඉපදුන ගමන්ම හොස්පිටල් එකෙන් දෙනවා පොඩි හෑන්ඩ් ගයිඩ් එකක් 5-in-1 නිව්බෝර්න් බන්ඩල් කියලා. ඒකේ තියෙන්නේ බබාලගේ බර්ත් සර්ටිෆිකේට් එක, සින් එක, චයිල්ඩ් බෙනිෆිට්ස් වලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ගයිඩ් එකක්. ඉතින් අපි මේ දැන් ආවේ ලන්ඩන් වල තියෙන ෆාස්ට් ෆොටෝස් කියලා ෂොප් එකකට. චූටි මැනිකට පාස්පෝර්ට් එකට අවශ්‍ය වෙන ෆොටෝ එක ගන්න. ඇතුළේ ඉතින් වීඩියෝ කරන්න බැරි නිසා මම වීඩියෝ කරේ නැහැ. නැත්තම් මම කලින් කිව්වත් වගේ ඒක ඉතින් අලුත්ම එක්ස්පීරියන්ස් එකක්.
Hi guys! අපි යනවා අද චූටි මැනිකගේ පාස්පෝර්ට් එක හදන්න ඇප්ලිකේෂන් එක බාර දෙන්න. චෙරි හිල් මෝල් එකට තමා බාර දෙන්න ඕනේ. බාර දෙන්නේ පාස්පෝර්ට් ඔෆිස් එකට. දැන් වෙලාව 3:00යි. අපි ඉතින් කාලා ඇල්ලගත්ත යන්න ටිකක් පරක් වුණා. ඒක 4ට වහනවා කියලා තියෙන ඔෆිස් එක. දැන් අපි වෙලාව තිබුණොත් තමයි යන්නේ බලමු. ඉතින් මම ඔයාලට පාස්පෝර්ට් ඔෆිස් එකට යන අතරමඟදී කියන්නම් කේටිගේ පාස්පෝර්ට් එක හදන්න ඕන වෙන ඩොකියුමන්ට්ස් මොනවාද කියලා. ඉතින් මුලින්ම පාස්පෝර්ට් එක හදන්න ඕන ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ Google සර්ච් කරාම හොයාගන්න පුළුවන්. ඒක ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ පාස්පෝර්ට් සයිස් ෆොටෝස් දෙකක් ගන්න ඕනේ. ඉතින් එකක ගරන්ටර් කෙනෙක් සයින් කරන්න තියෙනවා. ඇප්ලිකේෂන් එකෙත් ගරන්ටර් කෙනෙක් සයින් කරන්න ඕනේ. ඉතින් වෙබ්සයිට් එකේ තියෙන විදිහට ගරන්ටර් කෙනෙක් වෙන්නේ මෙහි සිටිසන් තියෙන කෙනෙක් ඇට්ලීස්ට් ඔයාලව 2 years වත් දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් කාට හරි ගරන්ටර් කෙනෙක් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නව නම් මෙහි ප්‍රයිවට් ලෝයර්ස්ලාත් ඒවට සයින් කරනවා. ඒ වගේම පේරන්ට්ස්ලගේ මැරේජ් එක සර්ටිෆයි කරගන්න මැරේජ් සර්ටිෆිකේට්ස් ඕන වුණා. අනිත් ස්පෙෂල්ම දේ තමයි කේටිගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඩීටේල් බර්ත් සර්ටිෆිකේට් එක ඕන වුණා. ඒකේ ස්පෙෂලිම පාස්පෝර්ට් එකට ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා ඩීටේල් බර්ත් සර්ටිෆිකේට් එක. ඒක බර්ත් සර්ටිෆිකේට් එක අරගෙන ඩීටේල් බර්ත් සර්ටිෆිකේට් එකට වෙනම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික හදාගත්තට පස්සේ අපිට වෝකින් යන්නත් පුළුවන්. හැබැයි කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා ගියා නම් අපිට වැඩේ වෙලාවට කරගන්න පුළුවන්. ඒ වගේම කාට හරි ඉක්මනටම පාස්පෝර්ට් හදාගන්න අවශ්‍යතාවය තියෙනවා නම් එයාලා ප්‍රයොරිටයිස් කරනවා. හැබැයි ඉතින් එයාලා ඒකට එක්ස්ට්‍රා චාර්ජ් කරනවා. මම මෙතනදි මෙන්ෂන් කරන්නේ නැහැ ඔයාලට පාස්පෝර්ට් එක ගන්න යන සහ ඩීටේල් බර්ත් සර්ටිෆිකේට් එක ගන්න යන charges. මොකද ඒක වෙනස් වෙන්න පුළුවන් නිසා ඔයාලට වෙබ්සයිට් එකේ එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි කේටිගේ පාස්පෝර්ට් එක ඇප්ලයි කරාට පස්සේ 2 to 3 weeks වලින් අපිට පාස්පෝර්ට් එක ලැබුණා. ඉතින් මම හිතනවා මේ ෂෝට් වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි.